සොල්දාදුවා රණවිරුවා වෙනවා සමහර වෙලාවක රණවිරුවා සොල්දාදුවා ප්‍රභාකරන් කියන නම ඇහුණත් චූ යනවා කිය. එතකොට මේ ලුණු වලට ඔහු කිව්වේ අන්න නැව ඇවිල්ලා ප්‍රශ්නේ ඉවරයි. තව නයිපතියෙක් හොයාගන්න කියලා. ඉතින් අයිබෝවන් chat with සුමේද වැඩසටහනේ දෙවෙනි එපිසෝඩ් එක. අයිබෝවන් සුමේද මහත්මයා. අයිබෝවන්. ඉතින් මේ කොහොමද පහුගිය සතිය? පහුගිය සතිය ලංකාවේ දේශපාලනය මං හිතන්නේ මාතෘකා කීපයක්ම සපයපු සතියක්. ඔව් අපිට අද කතා කරන්න තියෙනවා රණවිරුවා ගැන. ඒ වගේම අපි ලුණු ගැනත් කතා කරමු. නෙක්ස්ට් එක ගැනත් කතා කරමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් අපි මේ අර හෙඩින් එකේ දාලා තිබ්බා වගේ අපි මේ කතා තුනම සාකච්ඡාවට බඳුන් කරනවා. ඉතින් අපි මුලින්ම අපි අහමු සුමේද මහත්මයාගෙන් වර්තමාන දේශපාලනයේ දිහා බලද්දී යුද්ධය ඒ වගේම ඔය රණවිරුවෝ ඒ වගේ ඒවා ජනප්‍රිය මාතෘකා දේශපාලනය පිහිටවීමට දේශපාලන මේ බල කඳවුරු තැනීමට එක වෙලාවක සොල්දාදුවා රණවිරුවා වෙනවා සමහර වෙලාවක රණවිරුවා සොල්දාදුවා වෙනවා. ඔබතුමාගේ අදහස මොකද්ද ඒ පිළිබඳව? ලෝක ඉතිහාසයේ නම්ම ගත්තහම ජගත් රජවරුන්ගේ ඉඳන් අධිරාජ්‍යයන්ගේ ඉඳන් වර්තමාන දේශපාලනයේ ඉන්න ලෝක නායකයෝ හිටන් යුද්ධය භාවිතා කරනවා දේශපාලන වාසි ගන්න. ඒක තමයි ඇත්ත. බොහොමයක් තැන්වල යුද්ධ ඇති වෙලා තියෙන්නේ දේශපාලන තීන්දුව නිසා. මම එක වතාවක් කියවපු ආටිකල් එකක දැක්කා ලෝකයේ ඇති වුණු යුද්ධ වලින් 140%ක්ම ඇති වෙලා තියෙන්නේ ඊගෝ එක නිසා කියලා. නායකයින්ගේ තියෙන ඊගෝ එක නිසා. ඒ නිසා මේ යුද්ධ හැමතිස්සෙම සාධාරණයි කියලා අපිට කියන්න අමාරුයි. හැබැයි අපි එක දෙයක් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒක තමයි යුද්ධයත් එක්ක ජනතාවගේ හදවත බැඳිලා තියෙනවා යුද්ධය සාධාරණ වෙන තැන්වලදී. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි පහුගිය කාලේ අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ අපි මුහුණ දීලා හිටපු යුද්ධය. ඒ යුද්ධය අසාධාරණ යුද්ධයක් කියලා මං හිතන්නේ කාටවත් කියන්න අමාරුයි. මොකද ඒ යුද්ධය කරේ ප්‍රධාන වශයෙන්ම LTT සංවිධානයේ පරාජය කිරීම සඳහා. LTT සංවිධානයේ අරමුණ උනේ ලංකාව දෙකට බෙදලා දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම. ඒතකොට දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා කරන යුද්ධයකදී ඒ යුද්ධය පරාජය කිරීම සඳහා ප්‍රතියුද්ධයක් කරනවා කියන එක මං හිතන්නේ අපිට කියන්න බෑ මේක මේ අසාධාරණ යුද්ධයක් කියලා. මම දැක්කා මේ පහුගිය දවස්වල Facebook එකේ පාර්ලිමේන්තුවේ සමහර മന്ത്രിවරු රැස්වීම් වල කරන කතාවලදී ඔවුන් කියන මේ යුද්ධයෙන් මිය ගියේ දුප්පත් ජනතාවගේ දරුවෝ. මොනරාගල, අම්පාර, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ තමයි යුද්ධයට ගියේ. ප්‍රධාන වශයෙන්ම ඔවුන්ට ජීවත් වෙන්න තිබුණු අමාරුව නිසා. මේ අමාරුව නිසා තමයි ඔවුන් යුද්ධයට ගියේ. ඒ නිසා මේ යුද්ධය දරිද්‍රතාවය නිසා ඇතිවෙච්ච යුද්ධයක් කියන එක සමහරු ජනගත කරන්න උත්සාහ කරනවා. හැබැයි මං හිතන්නේ නැහැ ඒක 100% සාධාරණීකරණය කිරීමක් කියලා. මොකද අපි ඒක ඇත්ත. ඒ කියන්නේ මටත් මතකයි මේ යුද්ධය කරන කාලෙදී අපි ජීවත් වුණානේ. එතකොට හමුදාවට බැඳීම ජීවන අවශ්‍යතාවය නිසා හමුදාවට බැඳිච්ච සොල්දාදුවෝ හිටියා. හැබැයි බොහෝමයක් සොල්දාදුවෝ එතනට ගියේ මේ ජීවත් වෙන්න පඩියක් ගන්න නෙමෙයි. ඔවුන්ගේ රට ගැන තිබුණු හැඟීම නිසා මේ රට මුහුණ දීලා තියෙන මේ තත්ත්වයෙන් බේරාගත යුතුයි. ඒ බේරා ගැනීම සඳහා අපි කැපවිය යුතුයි කියන අදහස නිසා. ඒ නිසා මං හිතනවා
ඕනෑම රාජ්‍ය නායකයෙක් ඕනෑම රටක් කරවන රාජ්‍ය තන්ත්‍රය මෙහෙවන දේශපාලන පක්ෂයක් මේ මියගිය සොල්දාදුවාගේ කියන්නේ යුද්ධය සඳහා කැපවුණු සොල්දාදුවාගේ අභිමානයේ ප්‍රශ්න කළ නොකළ යුතුයි කියලා. ඔව් ඒකේ ඇත්තක් තියෙනවා සුබේ මහත්මයා. දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය ජාලයේ යන මේ ප්‍රසිද්ධ මේ සංවාදයේ තමයි දැනට රාජ්‍ය පාර්ශවයෙන් අදහසක් විදිහට යොමු කරලා තියෙනවා යුද්ධයේදී දෙපාර්ශවයේම උදාහරණයක් විදිහට LTT එකේ පාර්ශවයෙන් මැරුණු අයත් රණවිරුවෝ කියන සංකල්පයක්. එතකොට ඒක ඇත්තටම මේ එහෙමද ඒගොල්ලෝ සාධාරණත්වයක් වෙනුවෙන් සටන් කරපු හින්දාද මොකද්ද ඒකේ තේරුම මට පටලැවිල්ල තේරෙන්නේ. මම දැක්කා ඊයේ අර රූපවාහිනියේ ප්‍රවෘත්ති බලන එක් මොහොතකදී එක්තරා മന്ത്രിවරියක් පාර්ලිමේන්තුව මත කතා කරා. එතුමිය කිව්වේ මමත් යුද්ධ හමුදාවේ හිටපු සොල්දාදුවෙක් විදිහට කියන්නේ මේ යුද්ධයෙන් මියගිය ආබාධිත යුද්ධය වෙනුවෙන් කැපවුණු කට්ටිය යුදවිරුවෝ. අපි ඔවුන්ට කියන්නේ යුදවිරුවෝ. ඒ වගේමයි උතුරේ ඒ අම්මලගේ දරුවෝ යුද්ධය වෙනුවෙන් මිය ගියපු අම්මලගේ දරුවෝ ඔවුනුත් යුදවිරුවෝ කියලා. මං හිතන්නේ ඒ ප්‍රකාශය මගේ අර්ථයෙන් ගත්තොත් නම් අපිට එකඟ වෙන්න පුළුවන් ප්‍රකාශයක් නෙමෙයි. ඒ කියන්නේ අපි බලන්න ඕනේ යුද්ධයක් කිරීමේ පරමාර්ථය මොකක්ද කියන්නේ. නේද? ඇත්තටම සුබේද මහත්තයා දැන් මේ ආණ්ඩුව පාර්ශවයෙන් ගත්තොත් අපි දැන් ඒක ගැන කතා කරන්න වෙනවා. ආණ්ඩුව පාර්ශවයෙන් ගත්තොත් එහෙම රටේ රාජ්‍ය නායකයා විරු උලෙලට සහභාගී වීමේ මැලිකමක් අපි දැක්කා සමහර වෙලාවට. ඒ වගේම උතුරේ ඉන්න සටන් වැදුණු ඒ ද්‍රවිඩ සහෝදරයන් ඒගොල්ලන්ගේ නායකයා වෙනු වශයෙන් ප්‍රභාකරන්ගේ රූප අරගෙන ඒ වගේ නිදහසක් හම්බ වෙනවා අපිට නීතියක් වශයෙන් මම හිතන්නේ දැනුවත්ව මේ ඒක මේ නීත්‍යානුකූල නැහැ ඒ සංවිධානයේ තහනම් සංවිධානය ඒත් මේවර ඒක සමරන්න මේ අවස්ථාව හිමි වෙලා තියෙනවා ඒක මේ සුබදායි පැත්තටද ඔබතුමා දකින්නේ අසුබදායි පැත්තටද නෑ මම නම් ඒක සුබදායි පැත්තට දකින්නේ නැහැ මොකද දැන් අපි දේශපාලනය පැත්තකින් තියමුකෝ දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි මේ රණවිරුවා ගැන කතා කරන්නේ අපි දේශපාලන වාසිකන්ද කියලා. නමුත් දේශපාලනය පැත්තකින් තියමු. දැන් මේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ Facebook එකේ දාලා තිබුණු මේ පෝස්ට් එක. මේ පෝස්ට් එකේ කියනවා මෙම යුද ස්මාරකය ඉදිරිපිට අප සිටගෙන ඔවුන්ට නිසි ගෞරවය ඉටු කරනවා යනු යලි ගැටුමක් ඇතිවීමට ඉඩ නොතබා වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් ආදරය සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් යන පණිවිඩය සපත කිරීමයි කියලා. මමත් මේකට 100% එකඟයි. ඇත්ත. අපි කරන්න ඕනේ මේක තමයි. ආය නැවත යුද්ධයකට ඉඩ තබන සමාජයක් ස්ථාපිත කරන්න ඕන අපි. හැබැයි LTT එක සමරන්න. මම දැක්ක වෙල්ලමුල්ලේ වයිකාල් වල තිබ්බ ඒ සමරුම් උත්සවය. ඒ සැමරුම් උත්සවයේ හිටිය දෙමව්පියෝ තරුණයෝ සුදු ඇඳගෙන නෙමෙයි හිටියේ. මම දැක්කා මේක ගැන ලියලා තිබුණු එක විදේශ දේශපාලන ලියුම්කරුවෙකුගේ ලිපියක්. ඒ ලිපියේ ඔහු කියනවා ලංකාවේ මේ ප්‍රශ්නය ජාතික ගැටලුව විසඳීම සඳහා ස්ථිරසාර විසඳුම් කීපයක් තියෙනවා. එකක් තමයි අපි ඔවුන්ට බලය බෙදීමට එකඟ වෙන්න ඕනේ. දෙවනුවට මේ යුද්ධයේදී මියගිය අතුරුදහන් පුද්ගලයන් සොයලා ඔවුන්ට යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. ඊළඟට අර යුද්ධ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. හතරවෙනි කාරණය ඔහු කියන්නේ මෝනින්. ඒ කියන්නේ ශෝක වීම සඳහා අවස්ථාව අවංකව දෙන්න ඕනේ. ඒක ඇත්ත. කොයි අම්ම පාර්ශවයක ඒගොල්ලන්ගේ පාර්ශවයෙන් මිය ගියාම දරුවෝ ඒකට ශෝක වෙන්න ඉඩ දෙන්න ඕනේ. හැබැයි අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මේ කළු ඇඳගෙන ඇවිල්ලා කරන ශෝක වීම නැත්තම් මේ උත්සවය කියන්නේ යුද විරුත්සවය අපි කියමු දැන් ඒ වචනෙන් කියනනේ යුද විරුත්සවය මේකෙන් සිද්ධ වෙන්නේ අර ජනාධිපතිතුමාගේ පණිවිඩයෙන් කියපු පාර කැපෙන එක නෙමෙයි. ඒ කියන්නේ ඔවුන් මේ උත්සවය මගින් කරන්නේ මොකද්ද?
ඔවුන් අර පැරණි මතකයන් අවදි කරලා අලුත් පරම්පරාවටත් පණිවිඩයක් ගෙනියනවා මේ තරුණයින් ජීවිත පූජා කරේ ඊලාම් දේශය ගොඩනැගීම සඳහා. ඒක සාධාරණයි. ඊලාම් දේශය ගොඩනැගීම සඳහා කැපවෙච්ච පුද්ගලයෝ යුද විරුවෝ. ඒක නෙමෙයි කියන්නේ. එතකොට මගේ අදහස නම් මම එකගේ යුද්ධයේ පරමාර්ථය බලන්න ඕනේ කියලා. අපේ සොල්දාදුවන් මිය ගියේ රට බෙදීමෙන් වළක්වන්න. ඊලාම් දේශ බිහිවීම වළක්වන්න. එතකොට LTTA සෙබළුන් මිය ගියේ ඊලාම් දේශයක් බිහි කරන්න. එතකොට අපි කියනවා නම් මේ උතුරේ දරුවන් මිය ගිය දරුවන් යුද විරුවෝ කියලා. ඒ කියන්නේ අපි මේ ඊලාම් දේශය බිහි කිරීම කියන ඒ අරමුණ සාධාරණයි කියලා පිළිගන්නවා. අනුමත කරනවා. අපි අනුමත කරනවා. අපි කොහොමද ඒක අනුමත කරන්නේ? අපිට ඒක අනුමත කරන්න බෑ. අනුමත නොකරන නිසානේ අපි යුද්ධයකට අපි අනුමත නොකරන නිසානේ යුද්ධයකට ගියේ. ඒ නිසා අපි ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉටිපන්දමක් පත්තු කරලා තමන්ගේ මියගිය ඕනෑම දරුවෙක් සිහි කරන්න ඉඩ දෙන්න ඕනේ. ශෝක වෙන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට ඒ ශෝකය පිට කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. නමුත් ශෝක වෙන්න ඉඩ දීම කියන්නේ විරෝධය පළ කිරීමට ඉඩ දීම නන් නෙමෙයි. ඒක හරි. විරෝධය පළ කිරීමට ඉඩ දීමෙන් වෙන්නේ මේ පරමාර්ථයන් මේ හැඟීම් තව තවත් උලුප්පල ගන්න එක. ඒක කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම කියන්නේ. මේ විරෝධයෙන් මගින් තව තවත් අර අරමුණ කියන එක මතු කරනවා. ඔය දැන් මම මේ ලස්සන කතාවක් දැක්කා මේ පාර්ලිමේන්තුවේදී බොහොම කලහකාරී ඒ වගේම විදියට හැසිරෙන අර්ජුනා මන්ත්‍රීතුමා එතුමා මං හිතන්නේ මේ ආණ්ඩුව පාර්ශවයත් එක්ක ලුණු ප්‍රශ්නයක පැටලුණා. අපි ඊළඟට එන මාතෘකාව. ලුණු ප්‍රශ්නෙට පැටලිච්ච වෙලාවේ අර්ජුනාගේ කතාව සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ජාලයේ බොහොම ජනප්‍රියව ගියා. මොකද උතුරේ හදන ලුණු මම කිව්වේ නැහැ. එක පාර්ශවකින් කියනවා මම උතුරේ ලුණු හදනවා ඒගොල්ලෝ දකුණට ඒක දෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ කතන්දරයක්. ඒ වගේම ඒක ඇත්ත නැත්නම් අපි දන්නේ නැහැ. ඇත්තටම ඒ කතාව ඇතුලේ කියවිච්ච වැදගත් කතාවක් තමයි මේ අර්ජුනා මන්ත්‍රීතුමා අතින් අපි ප්‍රභාකරන් පාර්ලිමේන්තුවේ ඇතුලේ අපේ ප්‍රභාකරන් කියන වචනේ මම දැක්කන එක සමාජ මාධ්‍යෙත් ඒ වචනේ අල්ලගෙන ඉන්නවා. ඒ වචනේ ලොකු මට ගැඹුරක් ලොකු බරපතලකමක් දැනෙනවා. ඒ වචනේ බරපතලකමක් දැනෙනවා. ඒ කියන්නේ අර්ජුනා කෙලින්ම කිව්වා ප්‍රභාකරන් අපේ නායකයා ප්‍රභාකරන් කියන එක අපි කියන්න ඕනේ. මොකද මේ ප්‍රභාකරන් කියන නම ඇහුණත් චූ යනවා කියලා. ඔහුට බයයි. ඒ නිසා අපි ඒ බය පවත්වාගෙන යා යුතුයි කියලා. මේක තමයි ඔය ඊලාම් දේශය කියන එකට හරි දැන් සාමාන්‍ය දේශපාලනයට වඩා උතුරේ කෙරෙන ප්‍රභාකරන්ගේ මතවාදයේ ඉස්සරහට ගෙනියන්න හදන දේශපාලඥයන්ගේ ක්‍රමවේදය. ඔවුන් කරන්නේ උතුරට ගිහිල්ලා කියනවා අපි අපේ නායකයා ප්‍රභාකරන්. ඔහු කරේ මේ දෙමළ ජනතාව වෙනුවෙන් කරන අරගලයක්. ඔහු දෙමළ ජනතාව වෙනුවෙන් තමයි කැප වුණේ. නිසා අපේ නායකයා ප්‍රභාකරන් කියලා ඔහු කියනවා. උන් දකුණට අවිල්ලා කියන්නේ වෙන කතාවක්. හැබැයි දැන් අපිත් අවස්ථාව ලබා දෙනවා නම් කළු වැඳගෙන විරෝධය දක්වලා ස්මාරක හදලා ප්‍රභාකරන්ව සමරන්න. ඒ කියන්නේ ශෝක වීම නෙමෙයි නේද කියන්නේ. එතකොට මේ අපි මේ මතවාදයේ ඉදිරියට ගෙන යාම සඳහා තෙල් ගහනවා වගේ වැඩක් නෙමෙයි කරන්නේ. අනිවාර්යයෙන් අපි ඒකට අපි ඉඩදී රුකුල් දෙනවා ඒකට. රුකුල් දෙනවා. අනිත් එක දැන් අපි දන්නවා මේ යුද්ධයේදී කොයිතරම් කැපවීම කරපු පුද්ගලයන් හිටියද කියලා. අපි දන්නවා ඇත්තටම LTTA එකේ තරුණ තරුණියොත් විශාල කැපවීම් කරා. මරාගෙන මැරීම් දේවල් කරා. අපේ පැත්තෙන් හිතන්නකෝ අපේ හමුදාවේ හිටිය පුද්ගලයෝ අර ලලිත් ජයසිංහ වගේ කර්නල් ලලිත් ජයසිංහ අපි ඒ කාලේ මහා වීරයා කියලා අර ස්මාරකය හැදුවනේ නේ. දැන් ලලිත් ජයසිංහලා තමන්ගේ බිරිඳට දරුවා ලැබෙන්න ඉන්නකොට අර 8 man ටීම් එකේ කොවිත කිලෝමීටර් ගණන් පයින් ඉස්සරහට ගිහිල්ලා LTTA එකේ මහා දැවැන්ත නායකයන්ව ඝාතනය කරන්න පුදුම කැපවීමක් කරා. පුදුම කැපවීම. ඊට පස්සේ ඔවුන්ගේ දරුවෝ ඉපදෙනකොට ඒ තාත්තලා නැහැ. ඉතින් ඒ වගේ මම දන්නවා මම ඉස්කෝලේ යන කාලේ අපේ හිටියා එක ශිෂ්‍ය නායකයෙක්. අපේ ශිෂ්‍ය නායකයෝ ගොඩක් ඔය හමුදාවට ගියා. එතකොට එක ශිෂ්‍ය නායකයෙක් හිටියා. ඔහු හමුදාවට ගිහිල්ලා මම නම කියන්න කැමති නැහැ. උන් තාමත් ජීවතුන් අතර ඉන්න නිසා හමුදාවට ගිහිල්ලා බිම් බෝම්බ එකට අහු වෙලා
දරුණු විදිහට තුවාල වෙලා ආපහු ඇවිල්ලා කොළඹ මහා රෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලැබලා ආපහු නැවත යුද බිමට යන්න පුළුවන් කියන ගානට ආපු ගම ඔවුන් යුද්ධයට ගියා. දැන් ඔහු මහනුවර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරුගේ පුතේ. ඒ කියන්නේ ඔහු යුද්ධයට ගියේ පඩියක් අරගෙන යුද්ධ කරන්න නෙමෙයිනේ. ඔහු යුද්ධයට ගියේ මේ රට ගැන ඔහුට තිබුණු හැඟීම නිසා. ඒ නිසා මේ පුද්ගලයාට රණවිරෝ කියන්න අපි නැලි වෙන්න හොඳ නැහැ මං කියන්නේ. අපි ඒකෙන් දේශපාලන වාසි ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඕන දැන් අපේ මේ මියගිය පිරිස් මේ මියගිය රණවිරුවෝ ඔවුන්ගේ ලක්ෂ ගාණක් ඉන්නවානේ මේ රටේ. බිරින්දෑවරු ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා. එතකොට ඔවුන්ට හිතෙනවානේ මේ අපේ තාත්තලා මේ යුද බිමට ගිහිල්ලා මේ රට වෙනුවෙන් කැපවීමක් කරා. අද මේ ඉන්න මිනිස්සුන්ට ඔහුට රණවිරුව කියලාවත් කියන්න බැරි. ඒක තමයි කොන්ත්‍රාත්කාරයෙක් නැත්නම් සේවකයෙක් කියන්නේ මේ වගේ නිසා ජීවත් වෙන්න ඕනේ නිසා සෙබලෙක් සොල්දාදුවෙක්. එහෙම කියන්න බෑනේ. දැන් ලෝකේ පුරාම ඉතිහාසය පුරාම කුලී සොල්දාදුවෝ හිටියා. අපි කියන්නේ මර්සනරිස් කියලා. අද දැන් ඔය යුක්‍රේන යුද්ධය ගත්තත් එහෙම මර්සනරිස්ලා ඉන්නවා. ලංකාවෙනුත් ගිහිල්ලා ඉන්නනේ. ඔවුන් කරන්නේ පඩිය වෙනුවෙන් යුද්ධ කරන එක. සම්පූර්ණයෙන්ම. ඔවුන් සොල්දාදුවෝ. ඔවුන් කොලී හේවායු කියලා අපි කියන්නේ. කියන්නේ පඩිය වෙන්නේ. නමුත් මේ අපේ හමුදාවේ ගිහිල්ලා මේ අර ඊළමට විරුද්ධව මිය ගිය ඔබතුමා කියන්නේ වැටුපට එහා ඉන්නේ කොලී හේවායු නෙමෙයි. ඒකේ වැටුපට එහා ගියපු පරමාර්ථයක් තියෙනවා. නිසා මම කියන්නේ අපි කියන රිකන්සිලේෂන්. ඒ කියන්නේ මේ දෙමළ ජාතිය සහ සිංහල ජාතිය දෙක එකතු කරපු එක ශ්‍රී ලංකීය ජාතිය හදන්න කියලා අපි කාගේවත් අභිමානය බිඳලා එක කරන්න බෑ. දෙමළ ජනතාවගේ අභිමානය බිඳේ කියලානේ අපි ඔවුන්ට ඔය සමරන්න ඉඩ දෙනවා. රණවිරුවාට කියන්න නැතුව සෙබලා කියලා කියනවා. හැබැයි එතකොට අපි මේ සිංහල ජාතියේ අභිමානය බිඳිනවා. එතකොට මේ සිංහල ජාතියේ අභිමානය බිඳීම කරොත් එහෙම එතකොට අපිට මේ ශ්‍රී ලංකාවේ ජාතිය හදන්න බෑ. අපි දෙමළ සහ සිංහල කියන ජාතීන් දෙකේම අභිමානය රැකෙන විදිහේ විසඳුමකට අපි යන්න ඕනේ. ද්‍රවිඩ තමයි අපිට ද්‍රවිඩ හමුදාසේබල කොච්චර හිටියද අපිට? ඔව්. උන්ටත් මුස්ලිම් කර්නල් ගාලිෆ්ලා මේගොල්ලෝ තනිකර මේ මුස්ලිම් අය. ඒ වගේම දෙමළ පුද්ගලයන් හිටියනේ. දැන් අපි සාධාරණව හිතන්න ওই යුද්ධයේ ගරුත්වය මං හිතන්නේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කොයිතරම් දැන් බැන්නත් ඒ යුද්ධයට නායකත්වය දීමේ දේශපාලන නායකත්වය දීමේ ගරුත්වය ඔහුට අනිවාර්යයෙන්ම හිමි විය යුතුයි. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඔහු ජනාධිපති වෙලා රට කරන්න බැරුව ගිය කතාව ඇත්ත. හැබැයි හමුදාව සහ දේශපාලන නායකත්වය අතර සම්බන්ධීකරණය කරමින් අර බොඩි ආමර් තිබුණ නැති හමුදාවට බොඩි ආමර් ගෙනල්ලා දීලා බූට්ස් ගෙනල්ලා දීලා නයිට් විෂන් ඉක්විප්මන්ට් ගෙනල්ලා දීලා ඒ අවශ්‍ය සියලුම දේ ගෙනල්ලා දීලා ඔහු කරපු සේවය අපිට අමතක කරන්න බෑ. ඊළඟට ජෙනරල් සරත් ෆොන්සේකලා, චාගි ගාල්ලගේලා, ප්‍රසන්න සිල්වලා නේද? ඔව් ලොකු කැපකිරීම මේ කරපු කැපකිරීම මාලා ළඟදී කිව්වා චාගි ගාල්ලගේ ගැන ලියපු ලිපියක් Facebook එකේ. ඒ වගේ දැක්කම අපිට හිතෙනවා ඔවුන් වීරයෝ තමයි. ඉතින් ඔවුන්ට ඒ වීරත්වය පිළිබඳ අභිමානය අපි පළුදු කරන්න යන්න හොඳ නැහැ. ඔව් මම මේ හොඳ ජාතියක් ගොඩ නගන්න බෑ කිසිම තැනක අභිමානය පළුදු කිරීම. මම මේ ඊළඟට අහන්න යන ප්‍රශ්නෙට මට ඍජු උත්තරයක් ඕනේ නැහැ. ඇත්තටම මේ රජය පාර්ශවයෙන් රණවිරුවා සොල්දාදුවා තත්ත්වයට පත්වනේ මොන දේශපාලන අරමුණක් ඇතුවද? නෑ මම නම් జగත් ඕක දිහා දකින්නේ වෙන කෝණයකින්. ඒ මොකද දැන් මේ අර මං කියවපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පණිවිඩය මංගේ මාත් එක්කෙන 100%ක් එකඟ වෙනවා. අපි ඉස්සරහට යුද්ධ නැති හැමෝම සාමයෙන් ඉන්න සාමකාමී රටක් හදන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්. නමුත් දැන් මේ ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන දෙක ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ බොහෝ දුරට දැඩි මාක්ස්වාදී පක්ෂයක්. එතකොට ඔය ලෙනින්ගේ වෙලුම් වල ලෙනින් ලියපු දැන් තියෙන ආර්ථික ප්‍රතිපත්ති හැරුණකොට මේ ලෙනින්ගේ වෙලුම් වල ලෙනින් කියනවා සුළු ජාතියේ ජාතිවාදී ප්‍රගතිශීලී කියලා. එතකොට ඔය පහුගිය කාලේ ඔය යුද්ධ යන කාලේ අපි ඔය නව සම සමාජ පක්ෂය එතකොට ඔය කොළඹ හිටියා විශ්වවිද්‍යාලය තුලේ ස්වාධීන කණ්ඩායම කියලා කණ්ඩායමක් මේ වගේ
සමහරු හිටියා මොරටු විශ්වවිද්‍යාලයේම හිටියා පිරිස් ඔය ප්ලොට් එක EPRLF එක වගේ එකහුව වෙලා අපි මේ විප්ලවය කරන්න ඕනේ කියපු කොටස් මේගොල්ලෝ අන්න ඒ මාක්ස්වාදී අර්ථයෙන් තමයි යෝක ගන්නෙ. ඒගොල්ලෝ හිතනවා මේ සුළු ජාතිය ජාතිවාදී වුණ එක සාධාරණයි. උන්ට පීඩනයක් තියෙනවා මහ ජාතියෙන්. මේ පීඩනයට එරෙහිවයි යවුන් යුද්ධ කරන්නේ. ඒක සාධාරණ යුද්ධයක් කියලා. මං හිතනවා මෙතනදී ඒ මානසිකත්වය ඒ අර ඒ මානසිකවාදී භාවිතාවෙන් එන මානසිකත්වය බලපාලා තියෙනවා. හැබැයි ඉතින් ඒක බැහැර කළ යුතුයි කියලා තමයි මම නම් හිතන්නේ. මොකද දැන් මෝදි ගත්තොත් එහෙම මෝදි ඉන්දියාව මහා ඉන්දියාවක් විදියට හදනකොට ඔහු යන මාවත අපිට පේනවා. දැන් අද ට්‍රම්ප් ගන්නකෝ. ට්‍රම්ප්ට මහා දරුණු විදිහේ විවේචන එක එල්ල වුණා. ඔහු චීනයත් එක්ක එහෙම ගියපු ප්‍රතිවිරුද්ධ ගමනක. ඒ ප්‍රතිවිරුද්ධ ගමන නිසා. හැබැයි ඔහු සෞදියට ගිහිල්ලා එක්සත් අරාබිය එමිරාජ්‍යයට ගිහිල්ලා කතාර් වලට ගිහිල්ලා කිසිවෙක් හිතුවේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. ඔහු ඇමරිකාවට අරගෙන ආපු ආයෝජන තුලින් අර ඔහුගේ විෂන් එක තියෙනවානේ ග්‍රේට් ඇමරිකා කියලා. ඇමරිකා ද ග්‍රේට් කියලා. ඒකට අවශ්‍ය පසුබිම හැදුවා. ඒ නිසා නායකයෝ ඔය මේ පොත්පත්වල න්‍යායන් වල වහල් වෙන්නේ නැතුව ජනතාවගේ මානසිකත්වය හඳුනාගෙන රට ගොඩනැගීම සඳහා කැප යුතුයි කියන එක තමයි මගේ අදහස මොන දේශපාලනය කළා. අපි ඊළඟ කාරණයට යොමු වෙමු. ඇත්තටම අපේ මුතුන් මිත්තෝ hina වෙයි නේද අපිට ලුණු නැතුව ගියා කිව්වා. පැහැදිලිව. ඔබතුමාගේ අදහස මොකක්ද ඒක? ලුණු නම් තියෙනවා. ඇත්ත කතාව මම දකින ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ. එතකොට නම් අපිට ඔය රණවිරු කතාව පැත්තකින් තියලා දේශපාලනයට එන්න වෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට මේ රාජ්‍ය රටේ අවශ්‍යතාවයන් කළමනාකරණය කර ගැනීම කියන එක හරියට වෙලාවට කරගැනීමේ නොහැකියාවක් තියෙනවා. ඉතින් මම දකින්නේ දැන් මං ඔබතුමා කියන්නේ ලුණු දැන් හිතන්නකෝ ආනයනය කිරීම පවා මේ ඊයේ පෙරේද තමයි ටෙන්ඩර් කැඳෙව්වේ. ප්‍රශ්නේ අන්න ඒක තමයි මං ගොඩක් ආවයින් පස්සේ දැන් මම අහගෙන හිටියා ඊයේ සුනිල් හඳුන්නැත්ති කරපු කතාව. මේ සුනිල් හඳුන්නැත්තිගේ කතාව ඇත්තටම ඇහුවාම මට හිතුණා මේ අර මාවතේ හිටිය සුනිල් හඳුන්නැත්තිද කියලා. ඒ මාවතේ හිටපු සුනිල් හඳුන්නැත්ති ඊටාම හරබර විදියට මේ ආර්ථිකය ගෙනියන හැටි නේද? හොඳට විස්තර කරලා තර්ක කරලා මේ රාජ්‍ය ගොඩනගන්න ඕනේ මෙහෙමයි ආර්ථිකය ගොඩනගන්න ඕනේ මෙහෙමයි කියලා කතා කරා. හැබැයි ඊයේ පාර්ලිමේන්තුවේ ඔහුගේ හැසිරීම ඒක හිතාගන්නත් බැරි තරම් නරකයි. එතකොට මේ ලුණු වලට ඔහු කිව්වේ අන්න නැව ඇවිල්ලා ප්‍රශ්නේ ඉවරයි. තව නයිපටියෙක් හොයාගන්න කියලා. නැව කවදද එන්නේ කියලා හිතන්න ජගත්. දැන් නැව එන්නේ රටේ ලුණු නැති වෙලා මාසයක් විතර ගියයින් පස්සේ. ඒතර මේ නැව ඇවිල්ලා නැව ෆැක්ටරි වලට ගෙනියලා තොග වෙලෙන්නන්ට නැවේ ලුණු ගෙනියලා මේවා කුඩු කරලා මේකට අයඩීන් එකතු කරලා ඊට පස්සේ පැකට් කරලා මාකට් එකට එන්න ඕනනේ. ඒකටත් තවත් කාලයක් ගත වෙනවා. ඒතර ඒ කාලය පුරාම ලුණු නැහැනේ. ඒකයි මම කියන්නේ මේ කලමනාකරණයේ ප්‍රබල ගැටලුවක් තියෙනවා. උන්ට අර ප්‍රී ප්ලෑනින් කියලා එකක් කියනවානේ අපි. ඕනෑම තැනක රාජ්‍යයක් පවත්වාගෙන යන්න ආණ්ඩුවක් පවත්වාගෙන යන්න කලින් සැලසුම් කරන්න ඕනේ. ප්‍රී ප්ලෑනින්. මුන්ට ප්‍රී ප්ලෑනින් කියන හැකියාව මට පේන්නේ හරි අඩුයි කියලා. දැන් ඔහුගේ කතාවදී කිව්වා දෙසැම්බර් වලදී කිව්වා කියලා පුත්තල මේ ලුණු නිෂ්පාදකයෝ ලුණු නැති වෙනවා ලුණු ගේන්න කියලා. ඒ වෙලාවේදී ලුණු ඕඩර් කරා නම් ඉන්දියාවෙන් ලුණු ගේන්නේ මහා කාලයක් ගෙන්න යන්නේ නැහනේ. දැන් ලුණු හිගේ ඇති උනේ මැයිවලනේ. ඉතින් අර අවුරුදු මාස 5 පුරාවටම අපිට ලුණු තොගය ගෙනල්ලා මාකට් එකට ලුණු දාන්න තිබුණා. දැන් ඇවිල්ලා කියනවා වර්ෂාව නිසා ලුණු නැති වුණා හදාගන්න බැරි වුණා අපිට. වර්ෂාව එනවා කියන එක Google weather වලට ගියහම බලා ගන්න පුළුවන්. හරි සරලයි මේක. රජයක් විදියට ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒ කියන්නේ weather forecast කියන එක අවුරුද්දකට කලින් කරන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ රටේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිග වෙන්නේ මොනවද? ලංකාවේ ලුණු අවශ්‍යතාවය ටොන් 1,80,000යි. 1,40,000ක් නිෂ්පාදනය වෙනවා. 40,000ක වෙනසක් තියෙනවා. මේ 40,000 ගේන්න වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ දෙසැම්බර් මේ ඊශාන දිග මෝසම එනකොට හම්බන්තොටයි පුත්තලමයි වැස්සට අහු වෙනවා.
මේ කාලේදී ලුණු නිෂ්පාදනය අඩු වෙනවා. ඒකට අපි ඊට කලින් සැලසුම් කරලා ලුණු ගේන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ නැතුව දැන් ඇවිල්ලා මේ විපක්ෂයටයි මේක විවේචනය කරන අයටයි ආණ්ඩුවට පහර දෙන්න හදනවා කියලා පහර දුන්නට වැඩක් නැහැ. මොකද ඇත්තටම මාකට් එකේ ලුණු නැහැ. ඔව්. නිසා මේ ඔයගේ විපක්ෂයේ හොඳ ප්ලෑනින් කියන එක හරි වැදගත්. මට තියෙන ප්‍රශ්නේ ජගත් මේ ජාතික ජනතා බලවේගයේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ රටේ අවශ්‍යතාවයන් හරියට සැලසුම් කරලා ඉෂ්ට කිරීම නෙමෙයි ඔවුන්ගේ වගකීම. විපක්ෂය ගේන චෝදනාවලට ප්‍රහාර කිරීම. තව ණය පැටියෙක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ ණය ඉවරයි. තව ණය පැටියෙක් දෙන්න අපිට කියනවා වගේ එහෙම ඒවලට පිළිතුරු සැපයීම තමයි. රටට ගියාම ඇත්තටම තේරෙනවානේ මිනිස්සුන් දැන් මට ලුණු පැකට් එකක් හොයාගන්න බැරි වුණා අද වෙනකන්. ඔව් පෞද්ගලිකව අපිටත් තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් එක ගෙවල් වල. මේ මං ඔය ඕකටම ඉස්සලා කියන්න මේ ගත්තේ මේ දැන් විපක්ෂයෙන් එක වෙලාවක මට ඇහුණා සුනාමියක් ඇවිල්ලත් රටේ ලුණු නැති වුණේ නැහැ. ඇත්තනේ. හම්බන්තොට ලුණු ලේවාය සම්පූර්ණයෙන්ම මේ විනාශ වුණා. වෘත ශරීර වලින් පිරීලා නැතිබ්බේ. සුනාමියෙන් 4000 රටේ 39000ක් මිය යනකොට හම්බන්තොට 4500ක් විතර මිය ගියා. හම්බන්තොට පොලේ හිටිය මිනිස්සු ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම සුනාමියට අහු වුණා. ඉතින් ඒ ගොඩක් දෙනෙක්ගේ සිරුරේ තිබ්බේ ලුණු ලේවාය. ඉතින් ඒ වගේ අවස්ථාවලත් අපිට ලුණු තිබ්බා. මේ අපිට ලුණු ටිකක් නිෂ්පාදනය කරගන්න බෑ කියන්නේ අර මේ අල්පනෙත්තක්වත් හදන්න නැති රටක් කියලා අර චන්දකාලේ කියපු කතාවට දෙයක් එකතු වීමක් නොවේද? තව දෙයක් එකතු වීමක් තමයි. ඒ කියන්නේ ඉතිරි ටොන් 40000 හදන්න ලේවායන් ටිකක් හදාගන්න එකනේ කරන්න තියෙන්නේ නේද? ඔව් දැන් ඒකට මහා කාලයක් අවශ්‍ය නැහැනේ. ලුණු ලේවායන් ටිකක් හදනවා කියන එකට ඉඩම් තියෙනවා නම් හම්බන්තොට ඕනේ තරම් ඉඩම් තියෙනවා නම් පොත්තලමේ තියෙනවා නම් නේද? ඔව්. ඒ වගේ ලුණු ලේවාය හැබැයි ලුණු ලේවාය හදනකම් බලාගෙන ලුණු නොකා ඉන්න කියන්නේ නැතුව අවශ්‍ය වෙලාවට පිට රටින් ලුණු ගේන්න පුළුවන්. ඔව් ඒ වගේ ඔබ හිතන්න මම ඔය ලුණු නැමාව කිව්වනේ. මට මතකයි වසන්ත සමරසිංහ කිව්වේ ලුණු කන්ටේනර් 20ක් ආවා කියලා. ලුණු කන්ටේනර් 20ක් කියන්නේ උඩරිම ටොන් 800යිනේ. ටොන් 800 කියන්නේ කොයිතර පොඩි ප්‍රමාණයක්ද? එතකොට මම කල්පනා කරා ඇත්තටම බැරි වෙලාවත් ඉන්දු පාකිස්තාන යුද්ධයේ ඉස්සරහට ගියා නම් ඔව් ඉන්දු පාකිස්තාන යුද්ධය හොඳ වෙලාවට නැවතුණා. ඉන්දු පාකිස්තාන යුද්ධය අපිට එක කලින් ප්ලෑන් කරන්න බෑ තමයි. නමුත් අපි කලින් වැස්ස නිසා ලුණු නැති වෙනවා කියලා ලුණු ටික කලින් ගෙනල්ලා තිබෙන්නේ නැතුව යුද්ධයක් ඇති වුණා නම් අපි ලුණු ගෙනාවේ උතුරු ඉන්දියාවෙන්නේ. ඔව්. නැව්වලට යන්න බෑ. එතකොට අපිට ලුණු නෑනේ. නේ? අනිවාර්යෙන්ම. ලුණු නෑ. ඒ කියන්නේ මම කියන්නේ ආණ්ඩුවක් හැම වෙලාවෙම පූර්ව සූදානමකින් ඉන්න ඕනේ. දැන් කොවිඩ් වෙලාව බලන්නකෝ අපි කොයිතරම් දේවල් කිව්වත් කොවිඩ් වෙලාවේ මේ රට කළමනාකරණය කරන්නේ නේද? මිනිස්සුන්ට අත්‍යවශ්‍ය බඩු ටික එන විදිහට කොහොම හරි තෙල් වලට අපි පෝලිං වල හිටියා. නමුත් ගෙදරට බඩු ටික ඩිලිවර් වෙන්න බඩු වෙල හිකයක් නැතුව කොවිඩ් කාලේ වුණා. කොවිඩ් කාලේ වුණොත් මේක කළමනාකරණය කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවකට කළමනාකරණ හැකියාව හරිම වැදගත්. ලුණු නිෂ්පාදකයන් මේ රජය අංශයේ වගේම පෞද්ගලික අංශයේ ඉන්නවා. ඉතින් පෞද්ගලික අංශයේ ව්‍යාපාර කඩා වැටීම වගේ දෙයක් මේ ලුණු නිෂ්පාදනයට බලපෑවේ නැද්ද? මං හිතන්නේ පෞද්ගලික අංශයේ ඉන්න ලුණු නිෂ්පාදකයින්ගේ නම් එහෙම ගැටලුවක් ඇති වුණේ නැහැ. يعني ලුණු නිෂ්පාදනය කරන ආයතනවල බිඳ වැටීමක් ඇති වුණේ නැහැ. මොකද ලුණු සපයන්නේ දේශීය වෙළඳපොළටනේ. ඒ නිසා ඉතින් දේශීය ලුණු අවශ්‍යතාවය කියන එක හැමම තියෙන නිසා එහෙම බිඳ වැටීමක් උනේ නැහැ. ඒකයි මං කියන්නේ මේ ආණ්ඩුව ලුණු ෆැක්ටරි හදන්න අවශ්‍ය නැහැ. ඒක ව්‍යාපාරිකයින්ට දෙන්න. ඒ ව්‍යාපාරිකයෝ ලබා ගන්න ලාභය උන් ආයෙත් කර්මාන්ත ඇති කිරීම සඳහා ආයෝජනය කරනවානේ. අපි දැන් මේ කර්මාන්ත ගැන කතා කරපු හින්දා මේ next ආයතනය ඒගොල්ලන්ගේ සේවකයෝ 1400ක් ගෙදර ඇරිලා. මේ පටන් ගන්න යන්නේ තව ක්‍රයිසිස් එකක් නෙමෙයිද? අනිවාර්යෙන්ම. ඔබතුමාගේ අදහස මොකක්ද? මගේ අදහස මේක මේ එක සිද්ධියක් විදිහට සලකලා කටයුතු නොකළ යුතුයි. ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ මේක මේ එකක් විතරයි මේ බොහොම සුළු දෙයක් කියලා. ඔව් මම දැක්ක මම එක කිව්වා සුනිල් හඳුන්නේත්ගේ කතාව ගැන මම කතා කරේ ඉස්සර වෙලත්. ඔහු මම දැක්ක කියනවා මේක පඳු පුල් ආසනය නෙමෙයි. ඔව්. මේ පඳු පුල් ආසනය වගේ මේක රත් වෙනවා නම් එතකොට මට ප්‍රශ්නේ දැනගෙන එතෙන්ට ගිහිල්ලා කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා. හැබැයි ප්‍රශ්නේ මතුවෙනකොට එතෙන්ට ගිහිල්ලා කතා කරලා විසඳන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි මේ ඇති වෙමින් යන්නේ.
ඒ කතා ඇහෙද්දී අර ඉස්සර ඔය වගේ ගැටලුවක් ඇති වුණාම එතෙන්ද ගිහිල්ලා ගිරිය පුප්පගෙන කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණද කියලාත් හිතෙනවා. ඔව් ඒක තමයි. එතනින් මිදෙන්න ඕනේ කියලායි මම කියන්නේ. මොකද දැන් මම හොඳටම දන්න එක සිද්ධියක් තියෙනවා. ඒක තමයි මගේ මිත්‍රයෙක් මට ඉතාම හොඳින් දත්ත සහිතව කියපු කතාව. ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා එක් ව්‍යාපාරිකයෙක්. ඔහු අර ඔබ දැකලා ඇති ඔය බියර් කෑන් ඒ වගේ මේ පිට රටින් අමුද්‍රව්‍ය ගෙනල්ලා කෑන් නිෂ්පාදනය කරනවා ලංකාවේ. ඒ කර්මාන්ත ශාලාවේ මාසෙකට කෑන් මිලියන 5ක් වගේ හැදෙනවා. ඒ මිලියන 5ක් හැදෙන කෑන් ඊට පස්සේ පිට රටට තමයි යවන්නේ වැඩි හරියක්. මම අහපු විදිහට මාසෙකට මිලියන 4ක් කෑන් යන්නේ ඇමරිකාවට. නමුත් ඔබ දන්නවා දැන් ඇමරිකාව දාපිට දැම්ම ටැක්ස් එකට වඩා ඉන්දියාවට දාපු ටැක්ස් එක අඩුයි. එතකොට මේ ෆැක්ටරියේ මැෂින් දෙක තුනක්ම ගලෝගෙන ඉන්දියාවට අරන් ගියා කියන එක තමයි මට දැනගන්න ලැබුණු දේ. මොකද ඉන්දියාවේ කෑන් නිෂ්පාදනය කරලා ලංකාවට වඩා වැඩි ලාභයක් සහිතව විකුණන්න පුළුවන්. දැන් අපිට ඔය ප්‍රශ්නේ ආවනේ අර අපේ විදුලි බිල වැඩි කරපු වෙලාවේ ලංකාවේ තිබ්බ ගාමන්ට් ෆැක්ටරි ගොඩාක් ගලවගෙන වියට්නාමයට බංගලිදේශයට ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ හයි කරා. මොකද අර මූලික වියදමක් තියෙනවානේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ බේසික් කොස්ට් එකක් කියලා. ඒක වැඩි වුණාම ලෝක වෙළඳපොලේ තරඟ කරන්න බෑ. ඒ නිසා ඒක වැඩි වුණ ගමන් කරන්නේ ෆැක්ටරි ගලවගෙන තවත් තැනකට යන එක. ව්‍යාපාරිකයා ලාභ ලැබීම සඳහානේ මේක අරමුණු කරන්නේ. දැන් ඔය නෙක්ස්ට් එක වුණත් මම හිතන්නේ ඔවුන් යුරෝපීය වෙළඳපොළට අපි ලංකාවෙන් තමයි වැඩියෙන්ම මේ යවන්නේ ඇමරිකාවට. ඒතකොට ඇමරිකාව අපිට වැඩියෙන් ටැක්ස් එකක් ගැහුවාම අනිවාර්යෙන් ඊට වඩා අඩු වියදමකින් නිෂ්පාදනය කරන්න පුළුවන් තැනකට මේ ෆැක්ටරි අනේක වළක්වන්න බෑ. ඒ නිසා මේකට විසඳුම තමයි මේ අපි අය කරන තීරුබදු මේ මූලික වියදම බේසික් කොස්ට් එක ප්‍රොඩක්ෂන් කොස්ට් එක ලෝක වෙළඳපොලේ තරඟකාරී තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙළඳ ගිවිසුම් එහෙම හදාරලා රජය මේ සිද්ධිය ඇති වෙන්න කලින් ඒකට අවශ්‍ය තීන්දුව తీරනනම් වැඩ කරනවා. මම කියේක ප්‍රී ප්ලෑනින් කියන එක අවශ්‍යයි කියලා. එහෙම නැති වුණොත් වෙන්නේ ෆැක්ටරිය ගලවන් ගියායින් පස්සේ ඒකට කොයිතරම් තර්ක කරත් අපි වැඩක් නැහැ. දැන් හිතන්නකෝ දැන් පාර්ලිමේන්තුව අපි පහුගිය කාලේ කිව්වා ලක්ෂ 80ක් විතර වියදම් කරගෙන දිනකට පවත්වාගෙන යන්නේ කියලා. එතකොට මේ පාර්ලිමේන්තුවේ වියදම් කරන ලක්ෂ 80 දෙගොල්ලෝ දෙපැත්තේ ඉඳන් කෑ ගහගෙන නාස්ති කරනවා කියන එක නේ පහුගිය කාලේ රටේ තිබ්බ මතය. ඉතින් දැනුත් මට පාර්ලිමේන්තුව දිහා බලන් ඉන්න උඩ හිතෙන්නේ ඒකමයි වෙන්නේ. ඒ අර ප්‍රොඩක්ටිව් දෙයක්. ඒ කියන්නේ රටට යහපත් දෙයක් සාකච්ඡා කරමින් ඉදිරියට යෑම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට එකිනෙකාට මඩ ගසා ගනිමින් ලයිස්ට් ඉදිරිපත් කරමින් මේ වගේ නොයෙක් දේවල් කරමින් අර කාලය ගත වීම තමයි ඉස්ටි. හොඳයි ඒවත් වෙන්න ඕන. මම හිතන විදිහට මොකද ජනතා අපේක්ෂාවක් තිබ්බනේ මේ පාර්ලිමේන්තුවේ මේ තියෙන ඔබතුමා කිව්වාගේ මේ තියෙන මේ කාලේ නාස්ති කිරීම සහ මුදල් නාස්ති කිරීම වෙනුවට පළදායි දෙයක් සිදු වෙන්න ඕනේ කියලා. හැබැයි ඒ වුණාට මේ රට දිවගෙන ඉස්සරහට යන විදිහ විශේෂයෙන් ආර්ථිකමය වශයෙන් බොහොම ලොකු බරපතල තත්ත්වයක තියෙනවා කියලා තමයි විපක්ෂීන් කියන්නේ. ඔව් දැන් ඒ කියන්නේ හොරු අල්ලන්න ඕනේ. ඒක ඇත්ත. දූෂණය හැකිය තරම් අඩු කරන්න ඕනේ. එතකොට තමයි ඔය රාජ්‍ය හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. රාජ්‍ය කියන්නේ රජයට දරන්න වෙන වියදම් අඩු කරන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි රටට ආදායම ලබා ගන්න මේ පෞද්ගලික අංශයෙන් කරන නිෂ්පාදනයන් මගින්නේ. ඒවා පිට රටට යවලා ලංකාවේ වැඩියෙන්ම විදේශ විනිමය වෙන්නේ ඔය කර්මාන්ත මගින් කරන නිෂ්පාදනයන් අපිට රටට යැවීමෙන්නේ. ඒතකොට මේ කර්මාන්ත බිඳ වැටෙන්නේ නැති වෙන්න පවත්වාගෙන යාම කියන එකයි දූෂණය වැළැක්වීම කියන එකයි දෙක අරක කරන්න ඕනේ. ඒ අතරදී මේකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා රජය වැඩි වශයෙන් තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ ආදායම් ඉපදවීම කියන පැත්තට. දැන් පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේ තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව විදියට රාජ්‍ය ආදායම වැඩි කිරීම කියන එකට ටැක්ස් ගහන එක ගැනනේ වැඩියෙන්ම හිතුවේ. නමුත් මේ ටැක්ස් ගැහිීමට අමතරව
ගොඩාක් ටැක්ස් ගහන්න ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන්නත් බෑ නිෂ්පාදනයේ දැනට ඒ තත්ත්වය උදා වෙලානේ තියෙන්නේ. ඒක ටැක්ස් වලට වඩා අමුද්‍රව්‍ය ගෙනල්ලා අපි නිෂ්පාදනය කරලා වෙළඳපොළ හොයා ගැනීම කියන එක හරිම වැදගත්. ඇත්තටම අපේ සප්ලයි චේන් එකට ඇතුළත් වීම තමයි අපිට ඇත්තටම දැන් මේ වෙලාවේ කොහෙන් හරි හොයා ගන්න ඕනේ. නිසා අපි මේ කර්මාන්ත ශාලා වැහෙන්න නම් ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ අපි ඊට පස්සේ රජයෙන් කර්මාන්ත ශාලා පටන් අරගෙන මේක හදා ගන්නවා කියලා වගේ හිතුවොත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ප්‍රායෝගිකව. මේ ලෝක වෙළඳපොළ දැන් පවතින්නේ භාණ්ඩවල නිෂ්පාදන වියදම අඩු වෙන තරමට තමයි. දැන් ට්‍රම්ප් ටැක්ස් ගැහුවාම මම දැක්කා 125කින් ඇමරිකාවේ ඇඳුම් වලට තියෙන මාකට් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ මිනිස්සු පර්චේස් කරන එක මිලදී ගැනීම 125කින් අඩු වෙනවා කියලා ඒක ෆෝකස් කරලා තිබ්බා. ඒ 125කින් අඩු වෙනවා කියන්නේ අපි අපනයනය කරන ප්‍රමාණය 25කින් අඩු වෙනවා කියන එකනේ. ඒ නිසා මම හිතන්නේ ඒවා ගැන තමයි වැඩියෙන් ආණ්ඩුව බලන්න ඕනේ. දැන් මේ අවසාන වශයෙන් මම එක දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමහරු හිතන්න පුළුවන් අපි මේ කරන්නේ මේ දේශපාලන වාසිකණ්ඩ රජ විවේචනය කිරීමක් කියලා. හැබැයි මම දැකලා දෙනවා Facebook එකෙත් කියනනේ දැන් මේ වගේ විවේචනයක් කරපුවාම කමෙන්ට් Facebook එකේ තියෙනවා ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ වැඩක් බලාගෙන ඉන්න. ඡන්දේ දෙන එක දුන්නොත් අපි ඒක බලා ගන්නම් කියලා. ඒ වගේ උද්දච්ච වෙන්න හොඳ නැහැ. අපි දැන් මේ කතා කරන්නේත් අපි දන්න දැනුමෙන් අපි හැමෝම ජීවත් වෙන්නේ ලංකාවේනේ. මම මගේ ඊටාම හොඳ මාලිමාව දිනවීම සඳහා ගොඩාක් මහන්සි වෙච්ච මිත්‍රයෙකුට කිව්වා ඕගොල්ලෝ ආණ්ඩුව හැදුවා නම් මහන්සි වෙලා දායක වෙලා මේ අවුරුදු 5 කොහොම හරි මේක ගොඩ ගන්න උත්සාහ කරන්න. අපිත් කරන්න පුළුවන් උදව්වක් ඕන නම් අපිට කියන්න. මොකද දේශපාලන වශයෙන් ආණ්ඩුවට අපි වැටීම කියන එකෙන් සිද්ධ වෙන්නේ අපේ රට තව අවුරුදු 5කින් පස්සට යන එකනේ. ඒතකොට වැදගත් දේ රට පස්සට නොයා යුතුයි කියන්නේ. අපි දැන් ඕනාවටත් වඩා පස්සට ගිහිල්ලා පස්සට ගිහින්. මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් මේ ගැටලුව ගැන මේ ජනතාවගේ මතයක් මම මේ කියන්නේ අපි ගමු රජයක් විදියට ඔය ආයෝජන ගෙනෙන්න ඒ වගේ හැම දෙයකම විදේශ සම්බන්ධතා විදේශ ප්‍රතිපත්තිය කියන එක මාරම වැදගත්. එතකොට ඡන්දේ කාලෙදී අපිට විදේශ රටවල ඉන්න විදේශ අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඒ වගේම විදේශ සම්බන්ධතාවලින් ගොඩක් දේවල් අපිට ලැබෙනවා කියලා කිව්වට මේ වෙද්දී ඒ වගේ අලුත් මේ යමක් සිදු වෙමින් පවතින්නේ නැහැ. එතකොට රටක් විදියට දැන් උදාහරණයක් විදියට වාහන ආනයනය කරලා ඒකේ බදු මුදල් වලින් රජයේ අවශ්‍යතාවලට සපුරා ගන්න ඒගොල්ලෝ තීරණය කළා තිබ්බා. ඒක එහෙම කොහොමද කරන්නේ කියලා. මොකද මේ වාර අයවැය අපි දැකපු දෙයක් තමයි මේ මෙහෙම වියදම් කරනවා කිව්වට කොහොමද මේ වියදම් කරන මුදල හොයන්නේ කියන කොටස සාකච්ඡා වුණේ නැහැ කිව්වෙත් නැහැ. හරියක් තිබේ ණය ගැනීම කියන එක. ණය ගැනීම කියන එක. එතකොට රටක් විදිහට ඇත්තටම මේ වැඩි මේ ප්‍රමාණයක් ඡන්දෙ දීපු රජයට ඒ ජනතා අපේක්ෂාවන් ඉටු වෙයිද? ඉටු කරන්න නම් වුන් අර විදේශ ප්‍රේෂණ අපි කියන්නේ රෙමිටන්සස් ලංකාවේ පිටරට වලට ගිහිල්ලා ඉන්න පුද්ගලයන් දැන් ලංකාවෙන් ගියපු අය නැතිවත්නේදී ගොඩක් කෑ ගහපු ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩා වගේ රටවල් වල ඉන්න පුද්ගලයන් මෙහෙට ප්‍රේෂණ එවන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. මෙහෙට එන්නේ ඉතාලියේ මැද පෙරදිග වගේ සේවය කරන අයගෙන්. ඒතකොට මේ ඉන්න ප්‍රේෂණ සහ අනිකුත් ඔය සංචාරක ව්‍යාපාරයෙන් එන ආදායම්, සර්විසස් වලින් එන ආදායම් මේව ඇත්තටම අපේ එදිනෙදා භාවිතයට තමයි ඒකටත් ප්‍රමාණවත් නැහැ ඒකට. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදනය තුළින් භාණ්ඩ අපනයන කෙනෙක් ගැන හිතන්න ඕනේ. ඒතකොට අර සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මොකටද මේ පිට රටවල මේ ආයෝජකයින්ට මෙහෙට එන්න දෙන්නේ? ඕන් කරන්නේ අපේ ලාභ, අපේ ශ්‍රමය හුරාගෙන ලාභ හොයන එකනේ. අනේ එහෙම හිතන සමහරු ඉන්නවා. ඇත්ත ඒක උන් ලාභයක් ගන්නවා තමයි. නමුත් ඒ ගමම්ම රැකියාවක් නැති වෙනවනේ. ඒ නිසා ඒ රැකියාවක් නැති කිරීම සහ මේ ව්‍යාපාර ගෙන්නගෙන ආයෝජන පිට රටින් රට ඇතුළට ප්‍රාග්ධනය ගෙන්නා ගැනීමෙන් තොරව අපිට ඉස්සරහට යන්න බැහැ. නිසා ආණ්ඩුව මං හිතන්නේ මේ ආයෝජන ගෙනීම කියන එක නිකන් අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා නිකන් රජයක් එක්ක කතා කරලා ආයෝජකයෝ වන්න කියන මට්ටමින් ඉන්නේ නැතුව පුළුවන් තරම් මේ ආයෝජනය කරන ව්‍යාපාරිකයින්ට කතා කරමින් ඒ වගේ තමයි මේ ආයෝජකයෝ ගෙනාවේ දැන් එක්සත් අරාබිය එමිරාත්‍යයට UAE දුබායි වලට
සිංගප්පූරුවට මේ වගේ ආයෝජකයෝ මත තිබෙන ආර්ථිකයන් හදපු රටවල් වල වියට්නාමේ උන් ආයෝජකයන් රට තුළට කැඳෙව්වා. දැන් චීනය කොමියුනිස්ට් ආණ්ඩුවේ තිබිලා චීන ආර්ථිකය විවෘත කරයින් පස්සේ ජර්මනියේ එහෙම ආයෝජකයෝ ඇමරිකාවේ ආයෝජකයෝ ගෙන්නුවා. ඕන් තමයි ආයෝජනය කරේ. ඒ තුලින් තමයි මේ චීනය දිනුනේ. ඒ නිසා අපිත් මේ ආයෝජකයන් ගෙන්වා ගැනීම කියන එකට තැවැන්ත වෙහෙසක් අරගෙන ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න ඕනේ. මම මේ වැඩසටහන අවසන් කරන්න මත්තෙන් තව ජනතාවගේ පැත්තෙන් එක ප්‍රශ්නයක් අහන්නම් ඔබතුමාගෙන්. ඊයේ හඳුන්නෙත්ති මහත්මයාගේ කතාව ඇතුලේ තිබ්බා මේ නෙක්ස්ට් කියන ආයතනය එකක් විතරයි. ඒක වැහුණා. ඒ වගේ එහෙම වෙන්න පුළුවන් කියන එක. හැබැයි රජයක් විදිහට වගකීමක් නැත්නම් එතන දරු පවුල් 1400ක් අද ලබන මාසේ වෙද්දී ඒගොල්ලෝ ලොකු ගැටලුවකට එනවා. එදිනෙදා වියදම් කරගන්නේ කොහොමද කියලා. මොකද අපි මේ පොඩි ගහගෙන ඉන්න රටක් නෙමෙයිනේ. ඒ වගේ ආර්ථිකයක් නෙමෙයිනේ අපිට දැනට තියෙන්නේ. ඉතින් ඒ හිතු වෙලාවට මෙහෙම මේ මිනිස්සුන්ව පාරට දාලා මේ යන්න පුළුවන්ද? ඒ ආයෝජනවල. ඒක ඇත්තටම ගැටලුවක්. එහෙම රජයක් විදියට එහෙම මේ කරබාගෙන ඉන්න පුළුවන්ද? කරබාගෙන ඉන්න බෑ. නමුත් ඔය වෙළඳ කලාපවල තියෙන තත්ත්වයනේ ඕක. වෙළඳ කලාපවල අත්සන් කරලා තියෙන ගිවිසුම් වල තත්ත්වය. ඉතින් ඔය හොඳ ගිවිසුම් වලට යන්න නම් අපි හොඳ කියන්නේ ප්‍රොඩක්ටිව් කියලා අපි කියන්නේ කාර්යක්ෂමතාවයෙන් ඉහළ ශ්‍රමය රටේ ජනිත කරගන්න ඕනේ. එතකොට තමයි ආයෝජකයෝ අපිත් එක්ක ගිවිසුම් දාගෙන අපි තුල රැඳිලා ඉන්නේ. ඒක කරේ නැති වුණාම වෙන්නේ ඔය සුලභ ශ්‍රමයට එන ආයෝජකයෝ වෙන තැනක් දැක්ක ගමන් දැකලා යනවා. පැනලා යනවා. ඉතින් රජයේ වගකීම තමයි ඒ මේ ආයෝජකවත් යන්නේ නැති විදිහට අපේ ප්‍රතිපත්ති වෙළඳ ප්‍රතිපත්ති හදාගෙන වෙළඳ ගිවිසුම් ටික ගහගෙන පරක්කු කරන්නේ නැතුව ඉස්සරහට යන්නේ. චුට්ටක් ඉන්න කියන්නේ නැතුව. චුට්ටක් ඉන්න කියන්නේ මේ පඬුපුල් ආසනේ රත් වෙනකන් ඉන්න කියන්නේ එපා. ඒ වගේ උත්තර බලාපොරොත්තු නැහැ නේ ජනතාව. ඒ වගේ රටක ප්‍රශ්න විසඳන්න බෑ. ඉතින් අපි අද කතාවට ගත්තා අපේ රණවිරුවාගේ ප්‍රශ්නය දැනට සමාජ මාධ්‍ය ජාලයේ පවා බොහොම දරුණුවට යන ප්‍රශ්නයක්. ඒ වගේම ගෙදර කුස්සියේ තියෙන ප්‍රශ්නේ ලුණු ප්‍රශ්නය. ඒ වගේම නෙක්ස්ට් වගේ වෙළඳ ව්‍යාපාර අපට අහිමි වීම ගැන. ඉතින් මේ වගේ හරබර කතාවකින් අපි ඊළඟ දවසෙත් හම්බෙමු. ඉතින් එහෙනම් ආයිබෝවන් සුමේද මහත්මයා. ආයිබෝවන් ඔයගොල්ලන්ටත් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ මොන හරි ගැටලු තියෙනවා නම් comments වලින් අපිට දන්වන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම. ආයිබෝවන්.